හැම වෙලාවෙම මතක තියාගන්න. මට ඕන විදිහට කවවත් ජීවත් කරවන්න මට බෑ. ඒ නිසා කවදාවත් තමන්ට අයහපත කරපු අයට තමනුත් අයහපත කරන්න එපා. තේරුණාද? මට කරපු අයහපත් දෙයට මම වෛර කරනවා, මම පලිගන්නවා. ඔය අදහස තිබ්බොත් මොකද දන්නවද වෙන්නේ? ඔබට කවදාවත් ඒ කෙනාගෙන් ගැලවෙන්න බැරි වෙනවා. ඔබට පුළුවන් නම් ඔබව රිද්දපු නේද? ඔබගේ මානසිකත්වයේ කඩලා බිඳලා දාපු, ඔබගේ ජීවිතේ කඩාකප්පල් කරලා දාපු කෙනෙකුට ඒ තියෙන වෛරය නැති කරන්න. ඒක ලොකු ජයග්‍රහණයක්. එහෙමයි. තේරුණාද? ඒක හැමෝටම කරන්න බෑ. හැබැයි ඔබ කරනවා නම් නේද? මේ ධර්මය ඇහෙනවනේ ඔබට. නේද? මේ ධර්මය ඇහෙන එක ගොඩක් වාසනාවන්තයි. පිටරට ඉන්න තරුණ දරුවන්ට ඕක ඇහෙනවද? නෑ. ඔබට මේ ධර්මය ඇහෙනවනේ, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය. ඔබට පුළුවන් නම් මේ වෛරය අතාරින්න. අන්න ඔබ ජයගත්තා.